Excuse me sir, මට order එක ගන්න පුළුවන්ද? ඔයා මනින්ම මගේ ඕඩර් එකයි ගන්න ඕනේ. ඇයි ඔයාගේ ඕඩර් එක ගන්නේ? මැඩම් අපේ රෙස්ටෝරන්ට් එකේ කස්ටමර්ස්ලා ඉන පිළිවෙලට තමයි අපි orders ගන්න මැඩම්. මාර කතාවක් මේක. මැඩම් මම මේ මහත්තයාගේ order එක අරගෙන මැඩම් ළඟට තව විනාඩි දෙකකින් එන්නම් මැඩම්. මේකයි. එයාට කන්න සල්ලි නෑ. එයාට කන්න සල්ලි දෙන්නේ මම. ඒ ඉන්නේ මගේ ඩ්‍රයිවර්. ඒකින්ද මගේ මේ ඕඩර් එක ගන්නවා. මැඩම් නමුත් මේ මහත්තයාන මුලින්ම ඉඳගත්තේ මැඩම් මම ඒ order එක අරගෙන මැඩම් ළඟට විනාඩි දෙකකින් එන්නම් මැඩම්. මට කලින්ද මට පස්සේ දිනගත්තේ කියලා මට අදාළ නෑ. මමයි මෙතන බොස්. I'm really sorry sir. මට සර්ගේ order එක කියන්න අනේ කමන්නේ මේ මගේ බොස්ට මුලින්ම ඕඩර් එක දීලා ඉන්නවද? නෑ සර්. අද සර්ට ලන්ච් එක මං ගානේ. ඒක ගෙවන්නේ මම. සර් කැමති ඕනෙම දෙයක් order කරන්න. කවුද මෙතන මැනේජර්? ඇයි මැඩම් මොකද ප්‍රශ්නේ? මට මෙතන මැනේජර් දැම්ම හම්බෙන්න ඕනේ. මට විනාඩි දෙකක් දෙන්න මම ඉක්මනට මේ order කරා මැඩම්. කරුණා කරලා ගිහිල්ලා මැනේජර් වරන් එන්න. මට ඔයත් එක්ක කිසි කතාවක් නෑ මෙතන. මැඩම් පොඩක් අපි ඔයා ඉන්නව කට පියාගෙන මිස් ගී මැනේජර් වරන් එන්න. Hi, good afternoon madam. කියන්න? What nonsense? Who are you? Well, I'm the owner of this restaurant. How can I help you madam? මොන විකාරයද දැන් මේ ටිකකට කලින් සර්ව් කරේ? අද අපේ රෙස්ටෝරන්ට් එකේ ලොකු ඕඩර් එකක් නිසා මගේ ස්ටාෆ් එකේ ළමයි ඔක්කොම කිචන් එකේ ගොඩක් බිසි මැඩම්. ඉතින් ඒ නිසා රෙස්ටෝරන්ට් එක වහනවට වඩා මං හිතුවා මගේ කස්ටමර්ස්ලට මමම ඇවිල්ලා සර්ව් කරනවා කියලා. මොකටද දෙයක් කියන්නක්. ජීවිතේ හැමදේම සල්ලි නෙවෙයි. මිනිස්සෙක්ට වටිනම දේ තමයි කෙනෙක්ගේ ආත්මගරුත්වය. ඒ නිසා මේ මැඩම් ඔයාට කොච්චර ලොකු පඩියක් ගෙවුවත් ඔයාට ආත්මගරුත්වයක් රෙස්පෙක්ට් එකක් ලැබෙන්නේ නැත්නම් එතනින් වහාම අයින් වෙන්න. කිසිම මිනිස්සෙක් මං හිතන්නේ නැහැ තමන්ට ගරුත්වයක් නොලැබෙන තැන්වල ඉන්න ඕනේ කියලා. ඉතින් බලන්න. ඇත්ත තමයි. ස්තුතියි මැඩම් මම මෙච්චර කල් කරපු දේවල් වලට මම ආයෙ රස්සාව දෙන්නේ What? මම දැන් ගෙදර යන්නේ කොහොමද? නැහැ. මට ඩ්‍රයිව් කරන්න බෑ කියලා හොඳටම දන්නවනේ. මම කොහොමද දැන් ගෙදර යන්නේ? දැක්ක නේද මැඩම්? මේ මහත්තයා නැත්තම් අද ඔයාට ගෙදර යන්න විදිහක් නැහැනේ. මේ ලෝකේ රස්සාවල් ලොකුයි පොඩි මිනිස්සු ලොකුයි පොඩි කියලා දෙයක් නැහැ. හැම මිනිස්සෙක්ම එක හා සමානව වැදගත්. මෙයා දැන් මගෙන් අස් වෙලා ගිහිල්ලා මෙයාට දෙයි ඒ වගේ හොඳ පඩියක්. ඔයාට හෙට ඉඳන් මගේ ළඟ වැඩට එන්න පුළුවන්. මාත් හොඳ විශ්වාසවන්ත මැනේජර් කෙනෙක් හොයම ඉඳී. See you tomorrow. Good luck. Shit. මම දැන් ගෙදර යන්නේ කොහොමද?